අයිබුවන් මුලින්ම ඔයාලා සියලු දෙනාගේම සිහින දේශයට යන්න තියෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා කියලා ඉතාමත් ආදරෙන් සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන්ම මම පළවෙනි වීඩියෝ එකේ සඳහන් කර පරිදි නයිට් ආයතනයත් සමග කොහොමද සුපර් මාකට් ඉන්ටර්විව් එකට යන්න කස්ටමර් කෙයාර් සේල්ස් ඇසිස්ටන්ට් සහතිකයක් ගන්න කියලා මම ඊටු විස්තර ටික මේ විදිහට කියන්නම්. නයිට් ආයතනය හැමෝම දන්නවා රාජ්‍ය ආයතනයක්. මේ නයිට් ආයතනයේ තිබෙනවා කස්ටමර් කෙයාර් සර්විස් ඇසිස්ටන්ට් පාරිභෝගික සේවා සහායක කියලා පාඨමාලාවක්. මේ පාඨමාලාවට අපි යම් මුදලක් ගෙවීමට අවශ්‍යයි. තමන්ට වසර එකහමාරක පළපුරුද්දක් තියෙනවා නම් අදාළ ශාස්ත්‍රය සම්බන්ධව සුපිරි වෙළඳසැලක සේවය කරලා වසර එකහමාරක පළපුරුද්දක් තියෙනවා නම් මේ සඳහා ඇප්ලයි කිරීමේ අවස්ථාව තිබෙනවා. එතකොට මේ සහතිකය ලබා ගැනීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ එම සේවා සහතිකය වසර එකහමාරක තමන්ට පළපුරුද්ද තියෙන බවට අදාළ සුපිරි වෙළඳසැලෙන් ඔබ ලබාගත් සේවා සහතිකය සහ තමන්ගේ ජාතික හැඳුනුම්පත් ෆොටෝකොපි එකක්. ඒ වගේම තමයි මේ ඩොකියුමන්ට් දෙකම ජාතික හැඳුනුම්පතේ පිටපත සහ තමන්ගේ සේවා සහතිකය සාමදාන විනිශ්චයකාරවරයෙක් ලවා සහතික කර ගැනීම අත්‍යවශ්‍යයි. සාමදාන විනිශ්චයකාරයෙක් ලවා සහතික කර ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට මේ සඳහා නයිට් ආයතනය ඔබෙන් යම් මුදලක් අය කරනවා. ඊළඟ අදියරේ තමයි ළඟම තියෙන නයිට් ආයතනයට ගිහිල්ලා මේ ඩොකියුමන්ට් දෙකත් අරගෙන ගිහිල්ලා අදාළ කාරණාව සම්බන්ධව ඒ සිටින නිලධාරීන් සමග කතා කරාට පස්සේ ඔබට යම් විභාගයකට මුහුණ දීමට සිද්ධ වෙනවා. එම විභාගයෙන් අනතුරුව සහතිකය සාමාන්‍ය මාසික වගේ කාලයක් ඇතුළත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මේක NVQ level 3 සහතිකයක්. ඒකයි විශේෂත්වය NVQ level 3. එතකොට ගොඩක් වෙලාවට පසුගිය කාලේ නම් එක් දින සේවයක් තිබුණා. නමුත් දැන් මම හිතන විදිහට මම දැනුවත් පරිදි එක් දින සේවය දැනට නැහැ. නමුත් මාසයක් හෝ දෙකක් එකහමාරක් ඇතුළත අනිවාර්යෙන් මේ සහතිකය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ නිසා හැමෝම ඉදිරියේදී ඊශ්‍රායල් රටට යන්න බලාගෙන ඉන්න හැමෝම සුපිරි වෙළඳසැල් ශාස්ත්‍රයෙන් යන්න බලාගෙන ඉන්න හැමෝම NVQ level 3 customer care sales assistant මේ පාඨමාලාව හදාarලා නයිට් ආයතනයේ සහතිකය අරගෙන තියෙනවා නම් මම හිතනවා ඔබගේ ඒ ඉන්ටර්විව් එක සමත් වීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි. ඒ නිසා සියලුම දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යෙන් තමන්ට දිනන්න ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා. එහෙමනම් හැමෝම මේ සඳහා සුබ වෙන්න ඉතාමත් ආදරෙන් මතක් කර සිටිනවා. මගේ channel එක subscribe කරන්න සහ තවත් යාළුවන්ට මේ තොරතුරු දැනගන්න share කරන්න කියලාත් ඉතාමත් ආදරෙන් මතක් කර සිටිනවා.